සම්බුදු සරණයි. මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කුඩාමානිංගමුව ගම්මානයේ ශ්‍රී ලංකානන්ද විහාරයේ ඉදි වූ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉදි වූ විශාලතම අටවිසි ලෞතුරා බුදුරජාණන් වහන්සේලාගේ තින්ත ආලේප කරලා සම්බුද්ධ ශාසනයට පූජා කරන්න ගන්න වෙහෙස උනන්දුව මහන්සිය කැපවීමයි මේ සිදු කරන්නේ. ඉතින් දුර්ලභ අවස්ථාවක් තමයි මේ පින්කම. ඇතැම් අයට සිදු කරගන්න අපහසු සත්පුරුෂයන් විසින් සිදු කිරීමට හැකි මහා පින්කමක් තමයි මේ පින්කම. ලෞතුරා අමාමෑණියන් වහන්සේ දේශනා කරේ සක්විති රජවරු වෙනුවෙන් සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් එවාගේ රහත් උතුමන් වහන්සේලා වෙනුවෙන් මේ වාගේ ප්‍රතිපිරිම වහන්සේලා නිර්මාණය කරන්න කියලා. බොහෝ දෙනෙකුට කුසල් සිත් උපදවා ගන්න පුළුවන් මහා පින්කමක්. සංසාරයෙන් එතර වෙන්න පළමු පදනම තමයි සද්ධාව ඇති කර ගැනීම. එනිසා මේ නිරාමිස පූජාව සද්ධාව ඇතිකොට ඉන් අනතුරුව විදර්ශනා නුවණ වඩන්න හේතුවක් වෙන මහා පින්කමක් බවට පත් වෙනවා. එනිසා බොහෝ දෙනෙකුට මතක් කරන්නේ අපේ ජීවිතය අපිට කොයි මොහොතක අහිමි වෙද යන්න බෑ. සමහරවිට නිදි යහනේදී සමහරවිට කැම ටික කද්දී සතුටින් ඉන්න වෙලාවක දෙනෙත් ප්‍රිය වෙන්න පුළුවන්. ඒ වගේම ජීවිතයේ අපිට අහිමි වෙන්න පුළුවන්. අන්නේ අහිමි වෙන මේ ජීවිතය තුළ පින්කමක් කරගන්න බොහෝ දෙනෙක් දුර ඈත යනවා. ඇතැම් අයට මේ පින්කම කරගන්න දැනුමක් නැහැ, ප්‍රඥාවක් නැහැ. එනිසා මේ ප්‍රඥාව උදා කරගෙන අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ නව අරහදී සම්බුදු ගුණයන් යුක්තව මගේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ජීවමාන වූ බුදු පියාණන් වහන්සේගේ බුදු ගුණ හිත හිතා මේ තින්ත ආලේප කරන්න ලැබෙනවා නම් බොහෝ සංසාරේ සැප ලබන්න හේතුවක් වෙන මහා පින්කමක් කරගන්න ලැබෙන අවස්ථා මේ චූටි දරුවන් පවා ඊටාම සතුටින් සද්ධාවෙන් යුක්තවයි මේ තින්ත ආලේප කිරීම කරන්නේ. ඔබටත් මතක් කරන්නේ සිහිපත් කරන්න. එන්න මෙතෙත් පෙරටු කරගෙන කුසල් හිත් ඇති කරගෙන දුර්ලභව ලැබපු මේ ජීවිතයේ දුර්ලභයි බුදු කෙනෙක් ලෝක උපදින කලකින් බුදු කෙනෙකින් උපදින්නේ. ඒ කාලයකින් උපදිච්ච බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් කරන ආමිස පූජාවේ කොටස්කාරයෙක් වෙන්න. හැමෝටම අත්වැල් බැඳ ගන්න, හැමෝටම එක් වෙන්න කියලා දෑත් දිගු කරමින් සසර ගමන කෙටි කරගන්න හැකි මහා පින්කමක කොටස්